සිනමා ගවේෂකයා නාලිකාවට පැමිණි සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් ඕන්න අද මං අරගෙන ඇවිල්ලා තියෙන 2025 වර්ෂයේ තිරගත වූ විෆර් කියන ඉංග්‍රීසි මූවි එක. ඉතින් මේ වගේ ෆිල්ම් දිගටම බලන්න දැම්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ඕගොල්ලොන්ට මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ කතාව පැත්තට යමු. කතාව ආරම්භයේදීම අපිට පෙන්නනවා 2006 නොවැම්බර් 19 ඉරාකයේ රමාත් වල ඇමරිකානු හමුදාව බේර ගැනීමක් සම්බන්ධයෙන් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ කතාවක්. ඉතින් ඇමරිකාවේ හමුදා කණ්ඩායමක් ඔවුන්ගේ මෙහෙයුමට යන්න කලින් ටීවී එක බලලා ටිකක් විනෝද වෙලා මේ කට්ටියම රෑ වෙලා රාමත් නගරයට ගිහින් කණ්ඩායම් දෙකකට බෙදෙනවා. මීළඟට එක් කණ්ඩායමක සෙබළු දෙන්නෙක් මෙතන තියෙන ගෙදරකට ඇතුල් වෙලා මේ ගෙදර ගේට්ටුව ඇරලා අනිත් සෙබළු ටිකත් මේ ගේ ඇතුළට ගන්නවා. මීළඟට මේ කට්ටියම මේ ගේ ඇතුළට ගිහින් මේ ගෙදර නිදාගෙන ඉන්න හැමෝමත් ඇහැරවලා ඒගොල්ලොන්ට සද්ද කරන්න එපා කියලාත් උපදෙස් දෙනවා. මීළඟට මේ සෙබළු ටික උඩ තට්ටුවට යන්න ගියාම නම් මෙතන බිත්තියක් බැදලා තියෙනවා. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ මෙතනින් එහා වෙනත් ගෙදරක් තියෙන නිසා. ඔන්න මේ නිසාම මේ කට්ටියට උඩ තට්ටුවට යන්න ඕන නිසාම මේ බිත්තිය අවසානයේදී කඩලා එහා පැත්තට යනවා. හැබැයි මේ වෙලාවේ එහා පැත්තේ ගෙදර ඉන්න අය නම් හොඳටම බය වෙනවා. ඉතින් මේ සෙබළුන්ගේ සහයට ගුවන් යානයක් මගිනුත් මේ කට්ටිය තොරතුරු ලබා ගනිමින් තමයි ඉන්නේ. මීළඟට හමුදාවේ අය මේ ගෙවල් දෙකේම කට්ටිය එක තැනකට ගෙනල්ලා ඒගොල්ලොන්ව ආරක්ෂිතව තියෙනවා. මීළඟට උදේ වුණාම අපිට පෙන්නනවා මේ කණ්ඩායමේ නායකයා වන කැප්ටන් එරික්ව. මේ වෙනකොට සෑම් නම් ඔවුන් ප්‍රහාර එල්ල කරන්න ඉන්න අය ගැන තොරතුරු බලමින් තමයි ඉන්නේ. ඉතින් සෑම් දකින දේවල් ෆ්ලෑග් සටහන් කර ගන්නවා. ඒ වගේම මේ කණ්ඩායම් දෙක අතර වගේම ගුවන් යානය සමගත් ෆ්‍රෝමැක්ස් විසින් තොරතුරු හුවමාරු කර ගනිමින් ඉන්නවා. මෙහෙම කාලය ගත වෙනකොට සෑම් දකිනවා නගරේ හැමෝම දවල් වුණාම එක්තරා ස්ථානයකට දුවගෙන යනවා කියලා. ඔන්න මේ වෙලාවේ පහළ තට්ටුවේ ඉන්න සොල්දාදුවන් එරික්ට ඇවිත් කියනවා මිනිස්සු හැමෝම ආරක්ෂිත ස්ථානවලට යන්නේ දැන් මේගොල්ලොන්ට ප්‍රහාරයක් එල්ල කරන්න කියලා. ඔන්න මේ නිසාම එරික් මේ සෙබළුන්ට පහළ තට්ටුව බලා ගන්නට කියලා මේ සෙබළු ටික පිටත් කර හරිනවා. මීළඟට සෑම් උදේ ඉඳන් ඔත්තු බලමින් ඉඳලා එයාට මහන්සි නිසාම ෆෑන්ට තොරතුරු බලන්ට ස්නයිපර් එකක් දෙනවා. මීළඟට සෑම් නම් ෆෝමැක්ස්ට පොඩි විහිළුවකුත් කරලා එයා විවේක ගන්නවා. ඔන්න මේ වෙලාවේ ෆ්‍රෑන්ක් දකිනවා ඒගොල්ලෝ බලාගෙන ඉන්න තැනට තුවක්කු අරගෙන යනවා කියලා. හැබැයි ෆ්‍රෑන්ක්ට නම් මේ පුද්ගලයන්ට වෙඩි තියාගන්න බැරි වුණ නිසාම ආපහු සෑම් මේ තුවක්කුවට එනවා. ඔන්න මේ වෙලාවේ සෑම් ස්නයිපර් එකෙන් තොරතුරු බලමින් ඉන්න තැනින් කට්ටියක් මේ කට්ටිය ඉන්න තැනට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. හැබැයි මේ ප්‍රහාරයෙන් එරික්ට ඇරුණම කාටවත් වැඩි හානියක් නම් නැහැ. මීළඟට ත්‍රස්තවාදීන් මේගොල්ලෝ ඉන්න ගොඩනැගිල්ලට වෙඩි තියන්න ගත්තු නිසාම මේ කට්ටිය ත්‍රස්තවාදීන්ට වෙඩි තියන්න පටන් ගන්නවා. මීළඟට මේ වෙඩි හුවමාරුව අවසන් වුණාම දැන් එරික්ට තුවාල වෙලා තියෙන නිසා මේ කට්ටිය පාලක මැදිරියට කතා කරලා එරික්ට තුවාල නිසා ඉක්මනට මෙතනට වාහනයක් එවන්න කියලා කියනවා. මීළඟට මේ කට්ටිය දැන් වාහනේ ආවම එරික්ව ගිහින් දාන්න ඕන නිසාම සෑම්ගේ ස්නයිපර් එක හා බඩු ටික ප්‍රහාරයේ එල්ල වුණ කාමරේ තියෙන නිසාම ටොම් හා තවත් සෙබළ ගිහින් මේ බඩු ටික අරගෙන එනවා. මීළඟට සෑම් අත් බෝම්බයකට අහු වුණ නිසාම ෆ්‍රෝමැක්ස් එයාට තුවාල වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. මීළඟට මේ කට්ටියම එරික්ව අරගෙන යන වාහනේ එනකම් බලාගෙන ඉඳලා මේ වාහනේ ආවම දුම් බෝම්බයක් දාලා සතුරන්ට පෙනෙන්නේ නැති වෙන්න එරික්ව වාහනේට දාලා ආපහු වෙන්න හැදුවත් මේ වෙලාවේ මේ වාහනේට අනපේක්ෂිත ලෙස සතුරන්ගේ ප්‍රහාරයක් එල්ල වුණ නිසාම මෙතන හිටපු සෙබළු ඔක්කොම බිම වැටෙනවා. මීළඟට කැප්ටන් නැගිටලා බැලුවම තමයි එයා දකින්නේ එක්කෙනෙක් මිය ගිහින් වගේම එයාගේ කකුලට ලොකු හානියක් සිදු වෙලා කියලා. මේ නිසාම කැප්ටන් කෑ ගහන සද්දෙට ෆෝමැක්ස්ටත් මේ වෙලාවේ හැරෙනවා. ඉතින් ෆෝමැක්ස් මේ වෙලාවේ දකිනවා සෑම් බිම වැටිලා ඉන්නවා කියලා. මීළඟට තුවාල නැති සෙබළුන් මෙතන තුවාල වෙලා වැටිලා ඉන්න සෙබළුන්ව අරගෙන ඉක්මනට ආපහු මේ ගේ ඇතුළට යනවා. හැබැයි ෆෝමැක්ස් සෑම්ව ඇදගෙන එනකොට එයාගේ කකුල කැඩිලා තියෙන නිසාම මෙතන හිර වුණාම ෆෝමැක්ස් ටොමීට කතා කරලා එයාගේ උදව්ත් අරගෙන සෑම්ව මේ ගේ ඇතුළට අරගෙන ආවා. සෑම්ගෙන් නම් මේ වෙලාවේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. හැබැයි සතුරා මේ වෙලාවේ මේ සෙබළුන්ට ප්‍රහාරයක් එල්ල කරන නිසාම මේ කට්ටිය ඒගොල්ලොන්ගේ තුවාලකරුවන්ව ඇතුළට අරගෙන ගිහින් මේ කට්ටියව අරගෙන යන්න ඉක්මනට වාහනයක් එවන්න කියලා පාලක මැදිරිය දැනුවත් කරනවා. මීළඟට ෆෝමැක්ස් කැප්ටන්ගේ කකුලේ තුවාලයට අමතරව තවත් තුවාල තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා මීළඟට මේ කකුලේ තුවාලය සුද්ධ කරනකොට නම් කැප්ටන් මෙතන දෙවනත් වෙන්න කෑ ගහපු නිසාම මේ සද්දෙට මෙච්චර වෙලා සිහිය නැතුව හිටපු සෑම්ටත් ඇහැරෙනවා. මීළඟට කැප්ටන්ගේ වේදනාව වැඩි නිසාම ටොම් කැප්ටන්ට වේදනාව අඩු වෙන්න බෙහෙතුත් දෙනවා. මීළඟට තුවාලුණු මේ කට්ටියව ගන්න වාහනයක් එනවා කියලා
පාලක මැදිරිය මේ කට්ටියව දැනුවත් කරනවා. මීළඟට අපිට පෙන්නනවා මේ කට්ටියගේ සහයට අනිත් සෙබළු ටික තුවාල වුණා අය ඉන්න බිල්ඩින් එක පැත්තට එනවා. හැබැයි මේ සෙබළුන්ටත් ප්‍රතිවාදීන් පහර දෙන නිසාම මේ කට්ටියත් ප්‍රතිවාදීන්ට පහර දෙන ගමන් කොහොම හරි කැප්ටන්ගේ කණ්ඩායම ඉන්න ගෙදරට එනවා. මීළඟට අනික් කණ්ඩායමේ අය මේ කට්ටියව පරීක්ෂා කරලා බලලා දැන් ප්‍රතිවාදීන් උඩ තට්ටු වල ඉඳන් ප්‍රහාර එල්ල කරන නිසාම අනික් කණ්ඩායමේ ලොක්කත් දෙන්නෙකුට උපදෙස් දෙනවා. උඩ තට්ටුවේ කොරිඩෝවට ගිහින් ප්‍රතිවාදීන්ට වෙඩි තියන්න කියලා. මේ නිසාම දෙන්නෙක් ගිහින් මේ ප්‍රතිවාදීන්ට පහර දෙනවා. හැබැයි ප්‍රතිවාදීන්ගේ ප්‍රහාරය එන්ටෙන්ට වැඩි වෙන නිසා මේ දෙන්නට අවසානයේදී පසුබසින්ට සිදු වෙනවා. මීළඟට තුවාලකරුවන් අරගෙන යන්න වාහන දෙකක් එන නිසාම මේ කට්ටිය සෑම්ව අරගෙන යන්න පුළුවන් විදිහට රෙද් එක තියාගෙන මෙතනට වාහනේ ආවම මෙතනට ගිහින් තුවාලකරුවන්ව වාහනයට දාලා තුවාල නැති අය ආපහු මේ ගේ ඇතුළට එනවා. මීළඟට මේ වාහන දෙක මෙතනින් යන්න යනවා. මීළඟට ගුවන් යානයේ කෙනා හතුරන් දැන් මේ ගේ වට කරලා ඉන්න නිසාම මේ ගැන දැනුවත් කරලා අර වාහන දෙකට ආපහු උපදෙස් දෙනවා. අනිත් සෙබළු ටිකත් ඉක්මනට මෙතනින් මුදා ගන්න කියලා. මීළඟට කැප්ටන් මේ යුද ටැංකි දෙකට උඩ තට්ටුවේ ඉන්න අයට ප්‍රහාර දෙන්න කියපු නිසාම යුද ටැංකි වලින් මේ කට්ටියට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ මේ ගෙදර ඉන්න අය නම් කෑ ගහන්න පටන් ගත්ත නිසාම හමුදාවේ අය මේ කට්ටියව සංසුන් කරනවා. මීළඟට අර වාහන දෙකට ඉක්මනට මේ සෙබළු ටික නැගලා මෙතනින් පිටත් වෙලා යනවා. මීළඟට හමුදා සෙබළු ඔක්කොම ගියාට පස්සේ මේ ගෙදර හිටපු අයත් එළියට ඇවිත් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම අපිට පෙන්නනවා ප්‍රතිවාදීනොත් මේ වෙලාවේ ඔවුන් හැංගිලා හිටපු තැන් වලින් එළියට එනවා. ඔන්න මේ දෙයින් මේ කතාව අවසානයටපත් වෙනවා. ඉතින් වෙනද වගේම අපිත් එක්ක මේ කතාව අවසාන තප්පරේ වෙනකන් නරඹන්න එකතු නොගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් මේ වගේ ෆිල්ම් දිගටම බලන්න දැන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ඔයගොල්ලන්ට මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා.